ඔයාම එකතු වෙලා ඉන්නේ ඔයාගේ ජීවිතේට අලුත් ආදායම් මාර්ගයක් එකතු කරගන්න පුළුවන් වීඩියෝ එකක් එක්ක. ඉතින් වීඩියෝ එක මිස් කරන්න එපා. මොකද ඔයාගේ මිස් කරන් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත රුපියල් 30000ක වගේ මුදලක් උපයන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Fiverr ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම පෙන්නන්නම් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ Fiverr එකෙන් අපිට කොච්චර මුදලක් උපයන්න පුළුවන්ද කියලා. මේකට PC එකක්වත් ලැප්ටොප් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 100%ක් අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. ඉතින් ෆොටෝ එඩිටින් පැත්තට ආවම මෙන්න මේ විදිහට කට්ටිය දාපු ගිග්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩක් ගිග් දාලා දෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් පළාට ඔන්න බලා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් එකක් මෙතන තියෙනවා. ඒවල් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට දැන් බලා ගන්න පුළුවන් මේ ෆේස් එකේ තියෙන පිම්පල්ස් අයින් කරලා තියෙනවා. ඉතින් මෙයා මේ ෆේස් එකේ තියෙන පිම්පල්ස් අයින් කරන්න බේසික් එක විතරක් $55ක් අරන් තියෙනවා. ඒ වගේම ස්ටෑන්ඩඩ් එක ගත්තාම $60ක් මෙයා අරන් තියෙනවා. ඊට පස්සේ ප්‍රීමියම් එකට ගියාට පස්සේ $65ක් මෙයා අරන් තියෙනවා. ඉතින් අපි බේසික් පැත්තට ගියාම මෙයා මේ මූණේ තියෙන පිම්පල්ස් අයින් කරන් $55ක් ගන්නවා. හරි මෙයා $55 ගානේ ෆොටෝ 57ක් විකුණලා තියෙනවා. අපි බලමු මෙයා මේ ෆොටෝ ටික එඩිට් කරලා කොච්චර මුදලක් උපයලා තියෙනවද කියලා. ඉතින් එයා ෆොටෝ 57ක් විකුණලා තිබ්බ $55 ගානේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන වෙලාවේ ඩොලර් එකේ අගය 308ක් කරනවා. ඉතින් අපි මේක 300ෙන් ගුණ කරලා බලමු. ඉතින් මේක 300ෙන් ගුණ කරාම ඔයාලට පේනවා 9,40,500ක් එයා හොයලා තියෙනවා මේ ෆොටෝ 57ක් සෙල් කරලා. ඉතින් මෙන්න මේ වගේ මුදල රුපියල් 9,40,500ක් ෆොටෝ එකක පිම්පල්ස් අයින් කරලා ෆොටෝ 57ක් විතරක් විකුණලා මුදල් උපයලා තියෙනවා. ඉතින් අපි තව කෙනෙක්ගේ මේ විදිහට බලමු. හරියට බලන්න ඕන මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න මෙයා බේසික් එක $50ක් කරන් තිනවා. ඒ වගේම ස්ටෑන්ඩ් එක පැත්තට ආවම $100ක් කරන් තිනවා. ඒ වගේම ප්‍රීමියම් එක $200ක් ගන්නවා මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න. ඉතින් ඒ වගේම අපි බේසික් එක $50 ගානේ ගත්තත් මෙයා මේ ෆොටෝ 977ක් සෙල් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මෙයා කොච්චර මුදලක් උපයලා තියෙනවද රුපියල් වලින් ගත්තාම. ඉතින් එයා 977ක් සෙල් කරලා තියෙනවා $50 ගානේ. ඉතින් එතකොට සම්පූර්ණ $48,850ක් වෙන්නේ. ඉතින් මේක රුපියල් වලින් ගුණ කරලා ඔයාලට බලන්න පුළුවන් ඩොලර් එක රුපියල් 300 ගානේ ගත්තා. ඉතින් ඔයා දන්නවා ඩොලර් එක රුපියල් 300ක් වෙනවා මේ වෙනකොට. ඉතින් මෙයා ලංකාවේ මුදලින් 14,65,500ක්ම මුදල් උපයලා තිනවා මේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා. ඔය විදිහට සාර්ථකව කිසිම මහන්සියක් වෙන්නේ නැතුව මේ Fiverr එක හරහා ලොකු මුදලක් අපිට උපයන්න පුළුවන්. ඉතින් මේ Fiverr app එකේ ඕපන් වෙන්නේ නැහැ මෙහෙමයි කියලා මේවා අතහැරලා දාන්න එපා. මම ඕඩර් ගන්න හැටි මේක කොහොමද අපි හරියටම ඕඩර් එකක් ගන්න අපි කොහොමද මිනිස්සුන්ට පේන විදිහට ආකර්ෂණීය විදිහට මෙතන ෆොටෝ එකක් දාන්නේ මේ හැමදේම ඉස්සරහට කියලා දෙනවා. ඔයාලා ගිග්ස් එකක් හරියටම දාන්නේ කොහොමද? මෙන්න මේ හැමදේම ඉස්සරහට කියලා දෙනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා දකින්න ඇතිනේ අපිට කොච්චර මුදලක් මේ Fiverr එක හරහා උපයන්න පුළුවන්ද කියලා. ඉතින් Fiverr ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොකද හැමෝම දන්නවා මේ Fiverr කියන්නේ මොකද්ද. ඒ වගේම මේ Fiverr එක හරහා අපිට කොච්චර මුදලක් උපයන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩ දෙනෙක් මේ Fiverr ගැන දැනගනත් Fiverr කරන්නේ නැත්තේ ඇයි? ඉතින් මේකට ප්‍රධාන හේතු තුනක් බලපානවා. පළවෙනි හේතුව තමයි අපිට PC එකක් එහෙම නැත්නම් ලැප් එකක් නැහැ කියලා Fiverr කරන්නේ නැතුව ඉන්නවා. එහෙම නැත්නම් අපිට Photoshop බෑ, කෝස් එකක් කරලා නැහැ, ෆොටෝ එඩිටින් පොඩ්ඩක්වත් බෑ. මෙන්න මේ නිසා Fiverr කරන්නේ නැතුව මේක අතහැරලා දානවා. ඒ වගේම තුන්වෙනි හේතුව තමයි ගොඩ දෙනෙක් මෙන්න මේ නිසා තමයි Fiverr කරන්නේ නැතුව අතාරින්නේ. Fiverr පටන් අරගෙන අපිට ඕඩර් එන්නේ නැහැ කියලා මේ Fiverr කරන්නේ නැතුව අතහැරලා දානවා. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ හේතු තුන නැති කරලා දාන්න හදන්නේ. පළවෙනියට අපිට Fiverr කරන්න PC එකක්වත් ලැප්ටොප් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් Fiverr official app එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක Play Store එකේ වගේම App Store එකෙන් download කරන්න පුළුවන්. ඉතින් මේක ෆෝන් එකට install කරගෙන ඔයාලට ෆෝන් එකෙන් මේ business කරන්න පුළුවන්. දෙවැනියට අපි කෝස් එකක් කරලා තියෙන්න ඕනි නෑ. ඒ වගේම ෆොටෝ එඩිටින් ගැන 101ක වගේ knowledge එකක් තිබ්බනම් ඒ හොඳටම ඇති. මම ෆෝන් එකකින් ඔයාලට ෆොටෝ එකක් හරියටම එඩිට් කරන්න කොහොමද කියලා ඇප් එකත් එක්කම කියලා දෙනවා. ඉතින් මේව එඩිට් කරන්න ඔයාලට විනාඩි 5ක්වත් අඩුම යන්නේ නෑ. තුන්වෙනියට Fiverr පටන් අරගෙනත් ඕඩර් එන්නේ නෑ කියන අයට මම දවස ගානේ ඕඩර් එන විදිහට කොහොමද මේක යූස් කරන්නේ? මේවට ට්‍රික්ස් තියෙනවා. ඉතින් මේ ට්‍රික්ස් පාවිච්චි කරලා කොහොමද අපි Fiverr වලින් ඕඩර් ගන්න මෙන්න මේ හැමදේම කියලා දෙනවා. ඉතින් මේ channel එකේ ඉස්සරහට Fiverr series එකක් වෙනවා. ඉතින් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාත් Fiverr පටන් ගන්න දවසින් විනාඩි 10ක් වගේ වෙන් කරලා එක ෆොටෝ එකක් හරි එඩිට් කරලා දීලා ඔයාලට දවසට අමතර ආදායමක් උපයන්න පුළුවන්. හරි අද මේ පළවෙනි Fiverr වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාටම කියන නිවැරදිව Fiverr account එකක් හදාගෙන මේක verify කරන්නේ කොහොමද කියලා. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. Ruchi Tech. හරි ඔයා Google Chrome එකට ඇවිල්ලා මේ විදිහට Fiverr කියලා search කරගන්න.
මම මේ විදිහට Fiverr කියලා සර්ච් කරගන්නවා. ඊට අපිට මේ විදිහට උඩින්ම Fiverr official website එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ක්ලික් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ desktop mode එක on කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්ත උඩ dot තුනක් තියෙනවා. මේක උඩ ක්ලික් කරාම ඔයාලට පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන් desktop site කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ browser එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ desktop mode එකේ. ඉතින් මේකෙන් අපිට ගොඩක් පහසුවෙන් අපේ Fiverr account එක create කරගන්න පුළුවන්. උඩින්ම බලා ගන්න පුළුවන් දැන් Fiverr official website එක. මම මේ විදිහට මේක ක්ලික් කරලා යනවා. හරි අපිට මෙන්න මේ විදිහට Fiverr official website එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන sign in to your account කියලා තියෙනවා. ඉතින් මෙතන continue with Google කියලා ඔයාලට Google account එකක් දීලා ඔයාගේ Fiverr account එක හදාගන්න පුළුවන්. හරි මම මේ විදිහට Google account එකක් දෙනවා. හරි ඔයාගේ Gmail account එක දුන්නාට පස්සේ ඔයාලට මෙතන username එක select කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන username එකක් දෙනකොට ගොඩක් හිතලා professional username එකක් දාගන්න. මම මේ විදිහට මගේ username එක මෙතන දාගන්නවා. හරි ඉතින් මම මේ විදිහට මගේ username එක create කරගත්තා. ඊට පස්සේ යට create my account කියන බටන් එක click කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අහලා තියෙන අපි seller කෙනෙක්ද එහෙම නැත්නම් photo buy කරන කෙනෙක්ද කියලා. ඉතින් අපි photo buy කරන්න නෙමෙයි මේ Fiverr account එකක් හදන්නේ. ඉතින් අපි photo sell කරන්න තමයි මේ Fiverr account එකක් හදන්නේ. ඉතින් ඔයා මෙතන දෙවෙනියට බලා ගන්න පුළුවන් I am a freelancing කියන බටන් එකට ටික් එක දාලා යට තියෙන next කියන බටන් එක click කරගන්න. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි step 3ක් complete කරලා තියෙනවා. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් complete your freelancer profile කියලා තියෙන කළු පාට බටන් එක. මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න ඕනේ. හරි ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් කොළ පාට continue කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඔයාලට මෙතනත් පහළ බලන්න පුළුවන් කොළ පාටින් continue කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න ඕනේ. හරි ඉතින් මෙතනත් ඒ විදිහටම continue එක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන යන්නේ. ඉතින් මෙතන ඔයාගේ full name එක මුලින්ම අහලා තියෙනවා. ඉතින් ඔයාගේ full name එක මෙතන type කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ full name එක type කරගන්නවා. අර වගේ full name එක මේ විදිහට type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් display name එක automatically මෙයාලා create කරලා දෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියාම profile pic එකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයා මෙතනට දෙන ප්‍රොෆයිල් ෆොටෝ එක ඔයාට ඕඩර් එකක් එනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් ගොඩක් වැදගත් සාධකයක්. ඉතින් ඔයා මෙතනට දෙන ප්‍රොෆයිල් ෆොටෝ එක ප්‍රොෆෙෂනල් ඒ වගේම ග්‍රැෆික් ඩිසයින් වලට ගැලපෙන හොඳ ප්‍රොෆයිල් ෆොටෝ එකක් මෙතනට දෙන්න ඕනි. ඉතින් ඔයාට ගොඩක් හොඳ ප්‍රොෆයිල් ෆොටෝ එකක් තෝරගන්නවා Google Chrome එකට ගිහලා graphic කියලා search කරගන්න. ඊට පස්සේ image browser එකට ගියාම ඔයාට ගොඩක් හොඳ ප්‍රොෆයිල් ෆොටෝ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාට තවත් වැදගත් ස්ටෙප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඔයාට ඕඩර් එකක් එනවද නැද්ද කියලා තීරණය කරන වැදගත් සාධකයක්. ඉතින් මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා අනිවාර්යෙන් ගොඩක් හොඳට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඔයාට ෆොටෝ එකක් බාර දෙනවද නැද්ද කියලා කෙනෙක්ට තීරණය වෙන්න පුළුවන් තරම් ගොඩක් හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඔයාට ඒක ChatGPT එකෙන් හරි කියලා මේක හියුමන් විදියට ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේක AI විදියට හදාගන්න එපා. මොකද ඒක ඩිටෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේක ChatGPT එකට කියලා ඒක ඔයාට පුළුවන් හියුමන් විදියට හදාගන්න. ඉතින් මේක පුළුවන් තරම් කෙටි කරන්න. මොකද ගොඩක් දිගේ වැදුවොත් මේක කවුරුත් කියවන්නේ නැහැ. ඉතින් මේක මිස් කරලා දානවා. ඉතින් කෙනෙක්ට කියවන්න පුළුවන් ගොඩක් හොඳ ඒ කියවන කෑල්ල හැමදේම ඇතුළත් වෙලා තියෙන ගොඩක් හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයා මෙතනට ඇතුළත් කරගන්න ඕනේ. හරි දැන් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එක හදාගෙන තියෙන. ඉතින් මම මේක පේස්ට් කරගන්නවා. හරි මේ විදිහට ඔයත් ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක මෙතනට දෙන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට ආවම ඔයාගේ ලැන්ග්වේජ් එක ඉල්ලලා තියෙනවා. හරි ඊට පස්සේ මෙතන අන්තිම ස්ටෙප් එක තමයි අපේ ලැන්ග්වේජ් ටික ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතන ලැන්ග්වේජ් දෙක තුනක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ ලැන්ග්වේජ් ටික ඇඩ් කරගන්නවා. හරි ඉතින් මම මේ විදිහට සිංහල ඉංග්‍රීසි වගේ ලැන්ග්වේජ් දෙකක් ඇඩ් කරගත්තා. හරි ඉතින් මේ විස්තර ටික සම්පූර්ණව කම්ප්ලීට් කරගත්තාම ඔයාලට උඩින් බලන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක හදන එකේ 50% කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ටික සම්පූර්ණ ෆිල් කරගෙන ඉවර නම් පහළ තියෙනවා කොළ පාට බටන් එකක් මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් මේ ටික ක්ලික් කරගත්තාම ඔයාව මෙන්න මේ වගේ දැනකට තමයි අරගෙන යන්නේ. හරි අපි මෙතන මුලින්ම අහන්නේ අපි මොනවද කරන්නේ නැත්නම් ඔයාගේ ක්වොලිෆිකේෂන් එක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඊතලේ ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඩිජිටල් මාකටිං, ග්‍රැෆික් ඩිසයින් මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් ඔයා ටිකක් සිලෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්. ඉතින් ඔයා මේවට දක්ෂයි නම් මෙන්න මේවා සිලෙක්ට් කරන්න ඔයාට පුළුවන්. ඉතින් මම මේ විදිහට ඩිජිටල් මාකටිං සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ ඩිජිටල් මාකටිං සිලෙක්ට් කරාට පස්සේ ඒක ඇතුළෙත් ඔයාට තව මොනවද පුළුවන් කියලා මේකේ අහලා තියෙනවා. ඉතින් මම මේ විදිහට ඒවත් ටික් දා ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඒවට ඔයා ටික් දා ගන්න ඕනේ. ඉතින් මෙතන අවුරුදු 10 තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඩිජිටල් මාකටිං පටන් ගන්න කොච්චර කාලයක් වෙනවද? ඉතින් අපි හිතමු අපි මෙතන 2019 පටන් ගත්තා කියලා. ඉතින් මම මේ විදිහට 2019 පටන් ගන්නවා. ඊට පස්සේ දැන් 2025 දා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අවුරුද්ද සිලෙක්ට් කරගන්නේ. ඉතින් ඔයාගේ අවුරුද්ද ඔයා මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ.
ඊට පස්සේ අපිට මෙතන තව ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් පහළ කොළ පාට ඇඩ් නිව් කියලා තියෙනවා. ඉතින් මේ විදිහට තවත් මට මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ග්‍රැෆික් ඩිසයින් ඇඩ් කරගන්නවා. ඉතින් ඒකෙත් ඔයාලට පුළුවන් දේවල් මෙතන ටික් එක දාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ටික් එක දාගන්නවා. ඉතින් මේ ග්‍රැෆික් ඩිසයින් එකේ ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇල්බම් කවර් ඩිසයින්, AI ආටිස්ට්, ලෝගෝ ඩිසයින්. ඉතින් මෙතනත් ඔයාලට පුළුවන් දේවල් වලට ටික් එක දාගන්න ඕනේ. හරි ඉතින් මේ විදිහට ටික් එක දාගෙන ඒකෙත් අවුරුද්ද සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඒකෙත් අර විදිහටම අවුරුද්ද සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ මේ පල්ලහට ආවම අපේ ස්කිල් එක අහලා තියෙනවා. ඉතින් මෙතන ස්කිල් එකක් දෙනකොට ඔයා දන්නවා ඔයාලට ෆොටෝ එඩිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝගෝ ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් මේවා බැරි නම් ඔයා අනිවාර්යෙන් ෆොටෝ එඩිටින් කියලා දෙන්න. ෆොටෝ එඩිටින් ගොඩක් අමාරු නෑ. ඉතින් මම මේ විදිහට ෆොටෝ එඩිටින් කියලා ටයිප් කරගන්නවා. හරි ඔයා මෙතන ෆොටෝ එඩිටින් කියලා දුන්නාට පස්සේ ඔයාලට මෙතන ඉස්සරහින් බලාගන්න පුළුවන් ඔයාලට ෆොටෝ එඩිටින් සම්බන්ධව තියෙන එක්ස්පීරියන්ස් එක ලෙවල් එක කොච්චර කියලා අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එකක් සිලෙක්ට් කරලා ඔයාලට දෙන්න පුළුවන්. හරි ඉතින් මේක කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාලට මෙතන තව ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට තව ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ස්කිල් කියන එක පුරවගන්නේ. ඉතින් ඔයගේ ස්කිල් එක පුරවගත්තට පස්සේ ඔයාලට පහළට ආවම බලන්න පුළුවන් এডুকেෂන් ඒ වගේම සර්ටිෆිකේෂන් ඉල්ලලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් කියනවා මේ এডুকেෂන් සර්ටිෆිකේෂන් කියන එක වැදගත් නෑ මේක අනිවාර්යෙන් දෙන්න ඕනේ නෑ කියලා. ඉතින් මෙන්න මේ දෙක අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. මොකද ඔයාට මේවා තියෙනවා නම් මේ දෙක දෙනවා කියන්නේ ඔයාට ඕඩර් එකක් එනවා කියන සම්භාවිතාව ගොඩක්ම වැඩි. ඉතින් ඔයාට এডুকেෂන් එකක් තියෙනවා නම් සර්ටිෆිකේෂන් තියෙනවා නම් මේවා අනිවාර්යෙන් දෙන්න. ඉතින් මේවා දෙන එකෙන් ඔයාට ඕඩර් එකක් එන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම වැඩි වෙනවා. ඉතින් ඔයා এডুকেෂන් වගේම සර්ටිෆිකේෂන් පුරවගත්තට පස්සේ ඔයාලට පහළට ගියාම බලන්න පුළුවන් පර්සනල් වෙබ්සයිට් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකට නම් එච්චර අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් හැමෝටම වෙබ්සයිට් එකක් නැහැනේ. ඉතින් වෙබ්සයිට් එකක් තියෙන කෙනෙක් මේක දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට තියෙන කෙනෙක් දාලා නැත්නම් එහෙමත් නැත්නම් කමකුත් නැහැ මේක මිස් කරන්න පුළුවන්. ඉතින් මේ පල්ලෙහා තියෙන කන්ටිනියු කියලා බටන් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ආව මෙන්න මේ වගේ තැනකට අරගෙන යනවා. ඉතින් ඔයාලට මෙතන උඩින්ම බලන්න පුළුවන් ඔයාගේ ස්ටෙප් දෙකක් ඉවරයි. දැන් අන්තිම ස්ටෙප් එක තියෙන්නේ. ඉතින් මේ වෙනකොට 80%ක් ඔයා කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් ඔයාගේ ඊමේල් එක වෙරිෆයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයා මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එකක් ඇඩ් කරගන්න ඕනේ. මම මෙතන මගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ බලන්න පුළුවන් කන්ට්‍රි එක ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් අපි මෙතන අපේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් අපි මෙතන බිංදුව නැතුව ඇඩ් කරගමු. හරි ඉතින් මම මෙතන මගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ බලන්න පුළුවන් අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. අපිට කෝල් එකක් වගේම SMS එකක් දාලා අපේ කෝඩ් එක ගන්න පුළුවන්. මම මේ විදිහට SMS එකක් විදිහට මගේ සිකියුරිටි කෝඩ් එක ගන්නවා. ඉතින් මේ විදිහට මට කෝඩ් එක ඇවිල්ලා තිනවා. මම මේක මේ විදිහට පේස්ට් කරගන්නවා. හරි ඉතින් මේ විදිහට ඔයාගේ කෝඩ් එක පේස්ට් කරලා ඊට පස්සේ ඔයාගේ මේ සබ්මිට් බටන් එක කොළ පාට උනේ නැත්නම් ඔයා දෙපාරක් විතර පැය 24කට පස්සේ try කරලා බලන්න. ඉතින් එහෙම හරි ගියේ නැත්නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මොබයිල් version එක 5 app එක download කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට 5 app එක download කරනවා. ඉතින් මම Play Store එකේ ගිහිල්ලා 5 කියලා search කරගන්නවා. ඉතින් ඔයා මේ විදිහට search කරගෙන ඉන්න ඕනේ නැහැ. මම description එකේ 5 app එකේ link එක දාලා තියෙනවා. ඔයාට ඒකෙන් ආවා මෙතනට එන්න පුළුවන්. හරි අපිට මේ දෙවැනි රිසල්ට් එක කොළ පාට ඇප් එකක් තියෙන F අකුරෙන් පටන් ගන්න. මෙන්න මේක තමයි 5 ඇප් එක. මෙන්න මේ ඇප් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි මේ ඇප් එකට ගියාම අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් ඔයත් ඔයාගේ ෆෝන් එකට මේ 5 ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි 5 ඇප් එක ඕපන් කරාම අපිට මුලින්ම වෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ෆොටෝ බයි කරන කෙනෙක් නෙමෙයි අපි ෆොටෝ සෙල් කරන කෙනෙක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දකුණු පැත්තෙන් සෙලින් සේවා කියලා තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කලින් වෙබ්සයිට් එකේ 5 account එකක් හදපු Gmail එකෙන් ඔයා මේකට log වෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මම කලින් හදපු Gmail account එකෙන් මේකට log වෙනවා. හරි ඉතින් ඔයා මේ app එකට log වුණාට පස්සේ ඔයාට app එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට පහළ දකුණු පැත්තෙන් profile icon එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයා දාපු username එකේ වගේ profile photo එක තියෙනවා. ඉතින් දැන් ඔයා මේ log වෙලා ඉන්නවා කලින් හදපු account එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න හැම එකම යටින් කමෙන්ට් එකක් විදිහට අහගෙන යන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් රුචි ටෙක් YouTube channel එකේ හමු වෙමු.